නත්තල යනු බොහෝ කිතුණුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව උපත සමරන දිනයයි. නමුත් නත්තලේ සැබෑ අරුත සිහිපත් කරමින් එය සැමරීම සමහර කිතුණුවන්ගේ ජීවිත තුළින් ගිලිහී ගොස් ඇත. නත්තලේ සැබෑ අර්ථය ප්‍රිය සංഭാෂණ, විලාසිතාවන් සහ ඇතැම් කිතුණුවන්ගේ අනාදර්ශමත් ජීවිත රටාවන් තුළින් යටපත් වෙමින් පවතින යුගයක අපි ජීවත් වෙන්නේ. නත්තලේ සැබෑ අරුත කුමක්ද? එය දෙවිඳුන්ගේ අසීමිත ආදරය හා සමාදානය මුළු ලෝකය වෙත ගෙන ආ සුබ පණිවිඩයයි. දේව අනට අකීකරුව දෙවිඳුන් වෙතින් ඉවත්ව පාපය, නපුර, අකුසල සමග විනාශය කරා ගමන් කරමින් සිටින මිනිසාව එයින් මුදවාගත් ක්‍රියාවලියයි. යේසුස් වහන්සේගේ උපත, මරණය, නැවත උත්ථාන වීම සහ දෙවන වර මෙලොවට පැමිණීම මෙම පණිවිඩය තුළින් අන්තර්ගතව ඇත. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. ධර්මයානෝ මාංශගතව අප සමග වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන්ද සත්‍යයෙන්ද පූර්ණව උන්වහන්සේගේ තේජස්ශ්‍රිය එනම් පියාණන් වහන්සේ කෙරෙන් වූ එකම පුත්‍රයාණන්ගේ තේජස්ශ්‍රිය අපි දුටිමු. සියලුම ලෝකවාසීන්ට ලබන්නා වූ නත්තල ශ්‍රී සුබ නත්තලක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.